ආයිබෝවන් කියලා පිළිගන්නවා අපේ knowledge school YouTube channel එකට. අදත් අපි ඕගලන්ට අරගෙන ආවා කාලීන සිදුවීම් මැසුරෙන් ප්‍රශ්න සහ පිළිතුරු 25. තාමත් අපේ knowledge school YouTube channel එක subscribe කරලා නැති අයට subscribe කරන්න කියලා මතක් කරන ගමන් අපි බලමු අපි ගෙනාපු ප්‍රශ්න මොනවාද කියලා. ප්‍රශ්න අංක 1. මේ වසරේ රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වුයේ කොහේද? තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේ. ප්‍රශ්න අංක 2. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නම් කර තිබුණේ කිනම් නමකින්ද? දක්ෂිණ ප්‍රභා ලෙස. ප්‍රශ්න අංක 3. මැයි මාසයේදී චීනයේ සංචාරය කළ ප්‍රබල රාජ්‍ය නායකයින් දෙදෙනා කවුද? ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලාදිමීර් පූටින්. ප්‍රශ්න අංක 4. මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වූ රාජ්‍ය නායකයින් දෙදෙනා කවුද? මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මොයිසු සහ වියට්නාම ජනාධිපති ටෝලම්. ප්‍රශ්න අංක 5. වසර 11කට පසු විදේශීය රාජ්‍ය නායකයෙක් මෙරට පාර්ලිමේන්තුව ඇමතූ අතර එම රාජ්‍ය නායකයා කවුද? වියට්නාම ජනාධිපති ටෝලම්. ප්‍රශ්න අංක 6. මීට පෙර මෙරට පාර්ලිමේන්තුව ඇමතූ විදේශීය රාජ්‍ය නායකයා කවුද? ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි. ප්‍රශ්න අංක 7. රුසියාවේ සිට චීනයට ඉදිකිරීමට යෝජනා කර ඇති නව ගෑස් නල මාර්ගය හඳුන්වන නම කුමක්ද? Power of Siberia 2. ප්‍රශ්න අංක 8. මෙම නව ගෑස් නල මාර්ගය හරහා වසරකට ප්‍රවාහනය කිරීමට බලාපොරොත්තු වන ගෑස් ප්‍රමාණය කොපමණද? ගෑස් ඝන මීටර් බිලියන 50. ප්‍රශ්න අංක 9. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චීන සංචාරයේ අතරතුර චීනය බෝයින් සමාගමෙන් මිලදී ගැනීමට එකඟ වූ ගුවන් යානා ප්‍රමාණය කොපමණද? ගුවන් යානා 200ක්. ප්‍රශ්න අංක 10. මේ දිනවල අප්‍රිකානු කලාපයේ වේගයෙන් පැතිර යන වෛරසය කුමක්ද? ඉබෝලා වෛරසය. ප්‍රශ්න අංක 11. මේ දිනවල ශ්‍රී ලංකාවේ වේගයෙන් පැතිර යන උණ රෝගය කුමක්ද? මෙනින්ජයිටිස්. ප්‍රශ්න අංක 12. ලොව ප්‍රථම පැය 24 පුරා ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති නාලිකාව කුමක්ද? CNN. ප්‍රශ්න අංක 13. මෑතකදී මියගිය CNN නිර්මාතෘ කවුද? ටෙඩ් ටර්නර්. ප්‍රශ්න අංක 14. පසුගියදා ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ මධ්‍යම අධිවේගී මාර්ගයේ කුමන කොටසේ වැඩ කටයුතුද? රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටසේ වැඩ. ප්‍රශ්න අංක 15. ඇමරිකානු අධිකරණයක් මගින් මිනීමැරුම් චෝදනා ඉදිරිපත් කළ හිටපු කියුබානු නායකයා කවුද? රාවුල් කැස්ත්‍රෝ. ප්‍රශ්න අංක 16. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහා ඇමතිවරයා ලෙස තේරීපත් වූ දකුණු ඉන්දීය සුපිරි නළුවා කවුද? ජෝසප් විජේ. ප්‍රශ්න අංක 17. ඔපෙක් සංවිධානයෙන් ඉවත්වීමට තීරණය කළ රට කුමක්ද?
එක්සත් අරාබි එමිරාජ්‍ය. ප්‍රශ්න අංක 18. මෙතෙක් කොටස් වෙළඳපොලේ වටිනාම සමාගම බවට පත්ව සිටි ජෝන් කීල්ස් සමාගම පසු කරමින් වටිනාම සමාගම බවට පත් වූ සමාගම කුමක්ද? ඩයලොග් ආසියාටා සමාගම. ප්‍රශ්න අංක 19. වසර ගණනාවක් ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව සිටි බිලියනපති මුකේෂ් අම්බානි අභිබවා ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත් වූයේ කවුද? ගෞතම් අදානි. ප්‍රශ්න අංක 20. ගෞතම් අදානිගේ ශුද්ධ වත්කම් ප්‍රමාණය කොපමණද? ඩොලර් බිලියන 92.6ක්. ප්‍රශ්න අංක 21. එක්සත් රාජධානියේ පළමු බිලියනපති ක්‍රීඩකයා බවට පත් වූ එංගලන්ත පාපන්දු කණ්ඩායමේ හිටපු නායකයා කවුද? ශ්‍රීමත් ඩේවිඩ් බෙකම්. ප්‍රශ්න අංක 22. පසුගියදා සිය මෙහෙයුම් කටයුතු නවතා දැමූ ඇමරිකානු ගුවන් සමාගම කුමක්ද? ස්පිරිට් එයාර්ලයින්ස්. ප්‍රශ්න අංක 23. යුක්‍රේන ඩ්‍රෝන යාන රට තුළට අනවසරයෙන් ඇතුල්වීම සම්බන්ධයෙන් ඇති වූ දේශපාලන අර්බුදයකින් පසු මෑතකදී සිය ධූරයෙන් ඉල්ලා අස්වූ අගමැති කවුද? ලැට්වියානු අගමැති එවිකා සිලිනා. ප්‍රශ්න අංක 24. ලැට්වියානු පාර්ලිමේන්තුව විසින් නව අගමැති ලෙස තෝරාගත්තේ කවුරුන්වද? ඇන්ඩ්‍රිස් කූල්බර්ග්ස්. ප්‍රශ්න අංක 25. 2026 IPL තරඟාවලිය ජයග්‍රහණය කළ කණ්ඩායම කුමක්ද? රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම.